බා. මේ උඹත් මේවා එහෙම දන්නවද බං? මොකද මේ වචනේද? මේ ඉස්ටර්න කොලේට බස්ට වෙන්න මම. අයියෝ අනේ මන්ද බං බලපන් මේ පොත්වල තියෙනවා හෙන පට්ට දිග මේ බලපන් පට්ට දිග වචන නිකන් කුණුහරුප වගේ අනේ මන් දන්නේ නැහැ කොහොම මේව කරන්නද කියලා. හරි. අර ඒ මොකද? මීකෙවිට බොරුවක් වෙන්නේ නැති බං. මීකෙවිට වෙන්න බෑ බං බලපන් මේ පට්ට පරණ ගතියක් තියෙනවා ඈ. අඩෝ මේක අර අඳුනක් අරගෙන අර ජකෙක්ගෙන් අර ඕන ප්‍රාර්ථනාවක් ඉටු කරගන්න පුළුවන් දණ්ඩක් වගේ සීන් එකක් මචං. අර ඔබ අහලා තියෙන කතාව අහලා තියෙනවනේ ඒ වගේ සීන් එකක් බං මේක. අඩෝ මම නම් විශ්වාස කරන්නේ නැහැ බං. මේකේ තියෙනවා බං ඔය යකාව අඳුර ගන්න නම් ඌව පේන්නේ නැහැලුනේ. ඌව පේන්න නම් අපි අඳුනක් හදාගෙන ගාගෙන යන්න ඕනේ. එතකොට ඌව පේනවා. එතකොට බං අපිට පුළුවන් හොරෙන් ඌගේ මේ කෙවිත උස්සන්න. අඩෝ මම නම් විශ්වාස කරන්නේ නැහැ බං ඕක. යකෝ මේක ඉස්සුවාම අපිට හිතෙන දේවල් මේකෙන් ගන්න පුළුවන් බං. මේ ආපංකෝ අඳුන හදාගන්න හැටි. රාජකුමාරවරු උදේ හවස වාඩි වෙන පඬු පුල්ලාසන. දියනේ වැඳිලා තියෙනවා. දියසෙල ටිකක් හුර ගන්න ඕනේ. නෑ වැසිකිලියක් තිබුණෙත් එක වැසිකිලියයි ඒක ඇතුළේ දුතලියක්. ඊට පස්සේ මචං රාජකුමාරවරු සැතපෙන සිරියාන් ගබඩා වලින් වැగిරෙන ගුළු කුඩු ටිකක් හොයාගන්න ඕනේ. උඹ ගෙනාවද කන්ටි මේ කොත්තු? අඩෝ හරි මහත්තයා. සුපි. දරන සරණ සුබ සිද්ධි මංගල ගජ අරණ ධරණ මන්දර සිඳ බිඳලන එදින ඔදින සිහ රජකේ අද මැසිව් අන්බොක්සින් එකක් තමයි කරන්න ලෑස්ති වෙන්නේ. ජම්බෝ ඒ ජම්බෝ ජම්බෝ ඒ ජම්බෝ අම්මටෝ මාවරාගෙන කාපියෝ run අඩෝ ජොක්කු වෙල ගන්න බං ආවේ. අඩෝ එපා බං මේක හැම එකම ජොක්ක දාන්නාට පස්සේ අපි නිදාගන්නේ කොහොමද බං? අනේ මේ යකෝ මගේ ජෝකා යකෝ උඹට මගේ ජෝකා හොඳ නැද්ද බං? ඇයි බං? මේ ජොක්ක කරන්න බෑ. ඇනුල් ලැජිනක් තියෙනවා මට තියෙන්නේ මේ ඒවා විතරයි. මේ ආනේ බං. හොඳයි බං. බ්‍රේක් කාමරේට ආව ඉක්මනට ජොක්කු වෙල ගන්නනේ බං. ඇයි බං? සෙල්ලවන්ද බං. මේ දැන් මගේ ටර්න් එක ඉවරයි ඈ. ඔබ පවන් ගහපන් දැන්. අයියෝ ඉදා ගන්නත් දැන් ඔබ පවන් ගහපන්. මට නිදා ගන්න. අඩෝ මේ මං ආවේ මේ මං දාලා ගියේ ජොක්කු ටික ගන්න ඕනේ බං මට. උන කර්මයක්ද බං මේක? ආපු දවසේ ඉඳන් මාස 10ක් තිස්සේ ජොක්කු වන්නෝ එකේ ජොක්කු එක දුවන්නෝ. නෑ ඉතින් බං මේක දාන්නේ මේකේ වේලනේ ඉන්නනේ බං. බා අපි ඉන්නේ කොහොමද කියලා කල්පනා කරපන් ඉස්සෙල්ලා. අඩෝ මේ පිරාවට දැන් උඹලත් මේ කාමරේ තැම්බි නේ ඉන්නේ. උඹට තේරෙනවනේ ඒක. අලම් තර කයිෆ ෆාර රබ්බුක බිහස් සහ බිල්ෆි. His name is John C. මේ තමුන් කවුද?
මං තමයි බොල මේ මුළු රාජධානියටම අධිපති අණ්ඩාර දෙයියෝ. අන්නාර දෙයියෝ. මහපාල ඇතිකාලු බණ්ඩාර දෙයියන් යතිනවා මේ අණ්ඩාර දෙයියෝ කියන්නේ එසේ මෙසේ දෙයියෝ කියන්නේ. උඹලට ඊළඟ අවුරුදු 4ම ඉන්න. සක්කර දෙයියොන්ටවත් නැති තැනකට මම උඹලා එක්කන් යන්න හදන්නේ බොල. බියෙන් කඳුලින් ගෙවූ කාලය දැන් ඉතින් අවසන්. පස්පියුම් මත පිගුරෙන් උම්දින වසන්තයේ විදින. බියෙන් කඳුලින් ගෙවූ කාලය දැන් ඉතින් අවසන්. පස්පියුම් මත පිගුරෙන් උම්දින වසන්තයේ විදින. එනම් වයි පුතාලා එට අනිද්දා දිහාට අපි ඒ පැත්තේ යමු හොඳේ. අපේ කාන්තාරේ මාලිගාවේ තමයි ඔය ඔක්කොම රජසැප ටික තියෙන්නේ. එහෙනම් අණ්ඩාර දෙයියොන්ට යන්න අවසරද? වැඳපන් අන්නාර දෙයියෝ. මොකද්ද බං ඒ ගඳ? ආ මු ඇවිල්ලානේ. යම මොන මගුලද? නැගිටිනවා. ඔය කෙවිත නිකන් තිබිලා වැඩක් නැහැ බං. අපි එකෙන් ප්‍රයෝජනයක් ගමු. අර අපේ කොල්ලොන් එන ප්‍රශ්න තෝගයක් තියෙනවා. ඒ ටික අපි විසඳලා දෙමු බං. ඔව් නේ බං. අපි විසඳමු. පොලිමකට වරින් උඹ එක එපා. හරි බං. අලුත් කලාවක් සොයාගත්ත මං දිනු වෙන්න ඕනේ නම්. අලුත් කලාවක් සොයාගත්ත මං දිනු වෙන්න. බලන්නේ කියලා එන්න. අප්පට සී. උඹට මොකද්ද වන් තියෙන ප්‍රශ්නේ? මචං මේකයි ගැට. කාටවත්ම කියන්න එපා හැබැයි. මට බං හදවත් දෙකක් තියෙනවා. එකක් අයින් කරලා දියන්න. හදවත් දෙකක්? උඹට එක හදවතයිනේ බං තිබ්බේ. ඒක මෙහෙමයි බං. boy. බබා හදනවා නේ ෂෝයිනේ. ඒක තමයි මම අදලා කන් ෂෝට් මෙතන. එනවත් නෑ හැබැයි. ඒක තමයි. බබා මම අර පැත්තට චුට්ටක් ගිහින් යකෝ බලත් මාර මිනිස්සු තමයි. හරි මම ලියා ගන්නවා. ඊළඟ පටිසංඛාමේ පිණ්ඩපාතං පටිසංඛාමේ පිණ්ඩපාතං පටිසංඛාමේ පිණ්ඩපාතං. මම තමයි පම්කාධිපති. ඔයාලගේ හැම ප්‍රශ්නයකටම විසඳුම මං ගාව තියෙනවා. ඒ තමයි පම්ක. ඉතින් මිස්ටර් ටූටන් කාම මොකද මේ පැත්තේ ආවේ? අනේ මේ අපේ පුතාට පොඩි පාදියක් ගන්නවා. මෙයාට පුතා මොනවද වාට ඕනි මෙතන?
තාත්තට මේක උනේ. මේකේම ගන්න පුළුවන්. අපුව පුළුවන්. මෙයාලා වගේට තමයි අපි මේක දෙන්නේ. ඉස්සරහට වෙන්න බා. සල්ලි තියනනම් ඕන බල්ලෙකුට දෙනවා. මම මගේ මුළු ධනස්කන්ධෙම වියදම් කරලා මගේ පුතාට නම් මේක අරන් දෙන්න. අනිවාර්යෙන්. මේක ගන්න පුළුවන් කිසි දෙයකට බලන්න මේක අලුතෙන් ආපු එක මේ දවස්වල හොඳට යනවා මේ. කීයක් විතර එනවද ඔබ? 1.75යි. හරි ලස්සනයි. very good. Ayo dokter, dokter, Ninji boleh pergi dokter. Ayo, Papu, itu nama dokter. Hand, itu nama dokter. Ayo. Ayo dokter. Oh, ayo. යන්නවාලේ අපි යන ස්පිරිතාලේ යන්නවාලේ අපි යන ස්පිරිතාලේ අඩෝ මං ගෙඩි කඩවල වලට පැනලා බංකුඩ කෙලින මම තාම බඩ ගෙඩියා මී රාජා තාමත් හතර දාන ඇඳන් අතර ඇහැරිලා රෑබර තද කරමින් ගුල ඇතුළත රිංගුවා බය වෙන්න දෙයක් නෑ අපට සැපක් ඕනේ නෑ එහෙත් මැජික් කැන්ටින් ගෙනවා යම් නීගෙවිට අපි එරන් දැන් වේගන් යම් යවන රටේ යම් දක්කද සුන්දර කම අපේ බෙල්ගායේ ගෝසෙන් ලක්තරනා පිනම කන්නේ දසුන් ගොයම දැක ඒ කුරුලන් ගෑනේ එනවද හාන්න හායම මේ කුරුලේ බය වෙන්න දෙයක් නෑ අපට සපක් ඕනේ නෑ එහෙත් මැජික් මෙහෙත් මැජික් මේක විතර අපි අරන් දැන් මේකෙන් යම් යවන වටේ යම් මේක විතර අපි අරන් දැන් මේකෙන් යම් යවන වටේ